Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම අද චැප්නගල් YouTube channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලනවා ඉතින් මේ මොකද කරවලේ කියලා. මේ ඉතින් උදේ පාන්දර. අවුරුදු උදාව තිබ්බේ ඉතින් 3:21ටනේ. ඉතින් දැන් නම් අපි ලෑස්ති වෙන්න ඕනි දේවල් ටික ලෑස්ති කරගෙන කිරි උතුරවන්න තමයි. ඉතින් අපි බලමු කිරි උතුරුවේ කොහොමද කියලා. ඔහොම තමයි ඉතින් කිරි උතුරන චාරිත්‍රයත් ඉවර වුණේ. මේ ඉතින් අපි යන ගම මේ දවස්වල මේ පැත්තේ නම් දුම්කල වගාව සරුවටම කරනවා. අපි දැන් නම් මේ යන්නේ පන්සල්. ඉතින් අද අපි ඔයාලා එක්කන් ආවේ නාග විහාරයට. මේ නාග විහාරයේ ඉස්සරහා තියෙන පුංචි වැව තමයි. හැමෝටම ඉතින් යාපනය කිව්වහම මතක් වෙන්නේ තැමිල් කට්ටිය ඉන්නවා කියලානේ. නෑ, බෞද්ධ කට්ටියටත් මේ වගේ තැන් හදලා තියෙනවා. මේ ඉතින් ඔයාලට පේන්නේ නාග විහාරේ පාර ළඟට පේන විදිහ. ඉතින් නාග විහාරයට එනවා නම් යාපනයේ ටවුන් එකේ ඉඳලා ලොකු දුරක් නෑ, කිලෝමීටර් එකමාරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි නාග විහාරයේ ඇතුල් වෙන තැන තියෙන්නේ. ඉතින් අපි නාග විහාරය ඇතුළට ගිහින් බලමු. මේ විදිහට නාග විහාරයේ ඇතුළට යනකොට නාග විහාරයේ ඓතිහාසික පසුබිම ගහලා තියෙනවා පොඩි බෝඩ් එකක. ඉතින් නාග විහාරය ගැන කෙටියෙන් කිව්වොත් නාග විහාරයේ වැදගත්කම තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දඹකොළ පටනේ ඉඳලා අනුරාධපුරයට වැඩම කරද්දී යාපනයේ හිටපු නාග ගෝත්‍රිකයින් දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට නාග විහාරයේ බෝධීන් වහන්සේ වැඩ හිඳවලා සතියක් පුරාවට පුද සත්කාර කරලා තියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ වෙනකොට සංචාරිකයන්ගේ වගේම බෞද්ධ පැතිමතුන්ගේ ප්‍රසිද්ධ ස්ථානයක් තමයි නාග විහාරය කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ නාග විහාරය ඇතුලේ තියෙන පංච මහා දේවාලය. ඒ වගේම උතුරු බෞද්ධ කටයුතු මෙහෙවන මූලස්ථානය තමයි නාග විහාරය. ඉතින් වාර්ෂිකව නාග විහාරයේ කටින මහා පෙරහැරකුත් තියෙනවා. පොය දවස්වලට නම් ඉතින් නාග විහාරයේ කට්ටිය ගොඩාක් වැඩි. ඉතින් ඊළඟට පහන් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා මල් පූජා කරන්න තමයි ගියේ. මේ ඉතින් නාග විහාරයේ බුදු මැදුර. ඉතින් අපි පන්සිල් අරගෙන ටික වෙලාවක් ඉඳලා එහෙමම එළියට ආවා. අපි ඉතින් ආපහු එන ගමන් අපි වැඩ කරන කඩේට ගියා. ඉතින් ඒ අවුරුදු සමරලා තිබ්බේ මේ විදිහට තමයි. ඉතින් මේ පාර නම් අවුරුදු නැකත් ටික තිබ්බේ උදේමනේ. ඉතින් උදේම එන්න බැරි වුණ නිසා අවුරුදු සමරපු විදිහ වීඩියෝ ටික ගන්න බැරි වුණා. දවල්ට නම් පොඩි සර්ප්‍රයිස් එකක් තිබ්බා.
ඒ තමයි ඉතින් රසම රස බිරියානි එකක් හදලා තිබ්බා. ඉතින් thank you වික්‍රම්. අපි එනකොට නම් ඉතින් ඉවර වුණා. මං හිතනවා ඉතින් අද වීඩියෝ එකත් හොඳ ඇති කියලා. ඒ වගේම ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. bye.